අපි හැමෝම උදේට නැගිට්ට ගමන් කරන පළවෙනි වැඩේ මොකක්ද? ඔව්, දත් මදින එක. හැබැයි ඔබ කවදා හරි හිතුවද මේ පුංචි දත් බෙහෙත් බිඳුව පිටුපස අවුරුදු දහස් ගණනක ලේ කඳුළු සහ අමුතු අත්හදා බැලීම් තියෙනවා කියලා. අද අපි කතා කරන්නේ දත් බෙහෙත් වල අතීත කාමය ගැනයි. ලොවම එක මිටට අපි මුලින්ම යමු ක්‍රිස්තු පූර්ව 5000 දක්වා ඈතට. ඒ කියන්නේ පිරමීඩ හදපු කාලයටත් කලින්. ඊජිප්තු වැසියෝ තමන්ගේ පෙනුම ගැන හරිම උනන්දුයි. ඔවුන් තමයි ලෝකයේ පළමු දත් කුඩ එහෙම නැතිනම් ටූත් පවුඩර් එක හැදුවේ. හැබැයි ඒක අද වගේ සිනිඳු නෑ. ඒකට පාවිච්චි කළේ පුච්චපු ගවකුර, බිත්තර ලෙලි සහ ගිනි කඳු පාෂාණ කුඩු. හිතන්න ගලක් අරගෙන දත් මදිනවා වගේ වැඩක් ඒක. හැබැයි ඔවුන්ට ඒකට මින්ට් සහ වියලි මල් වර්ග එකතු කළා කටේ ගඳ නැති කරන්න. මෑතකදී කළ කැනීම් වලින් හම්බුනේ පැපිරස් පත්‍රවල පවා මේ දත් බෙහෙත් වට්ටෝරු සඳහන් වෙලා තියෙනවා කියලා. ඊළඟට අපි යමු රෝමයට. රෝමවරු මේක තවත් ටිකක් දරුණු විදියට කළා. ඔවුන් දත් බෙහෙත් වලට ඝර්ෂණය ලබා දෙන්න කුඩු කරපු බෙල්ලන් කටු සහ අස්ථි කැවලි පාවිච්චි කළා. නමුත් ඔවුන් කළ ලොකුම පුදුමය තමයි මුත්‍රා පාවිච්චි කිරීම. ඔව්, ඔබට ඇහුණා හරි. රෝමවරු විශ්වාස කළා පෘතුගාලයෙන් ගේන මිනිස් මුත්‍රා වලින් දත් මැද්දම දත් හොඳට සුදු වෙනවා කියලා. ඒකේ විද්‍යාත්මක පැත්තකුත් තිබුණා. මොකද මුත්‍රා වල තියෙන ඇමෝනියා ස්වභාවික පිරිසිදු කාරකයක්. හැබැයි අද කාලේ කවුරුත් ඒක කරන්න යන්නේ නැහැ. ඒක ඒ තරම්ම අපිරිසිදු ක්‍රියාවක්. අපි දැන් ආසියාව පැත්තට හැරෙමු. චීන ජාතිකයෝ මේකට ටිකක් මෘදු ප්‍රවේශයක් ගත්තා. ඔවුන් මින්ට්, ඉඟුරු සහ ලුණු පාවිච්චි කරලා දත් පිරිසිදු කළා. විශේෂයෙන්ම ඔවුන් තමයි මුලින්ම සත්තුන්ගේ ලෝම පාවිච්චි කරලා බුරුසුවක හැඩය ගත්ත උපකරණයක් හැදුවේ. ඒ කියන්නේ නවීන දත් බුරුසුවේ සැබෑම උපත සිදු වුණේ චීනයේ. දැන් අපි එනවා ටිකක් ළඟ අතීතයට. 1700 සහ 1800 ගණන්වල බ්‍රිතාන්‍යයේ දත් බෙහෙත් හැදුවේ සැබෑ සබන් පාවිච්චි කරලා. ඒ කාලේ දත් බෙහෙත් ඉක්ුණුවේ පිගන් ගඩොල් වගේ කුඩා භාජනවල දාලා. හැමෝම තමන්ගේ දත් බුරුසු අරගෙන ඒ පොදු භාජනයට දාලා තමයි දත් බෙහෙත් ගත්තේ. හිතන්නකෝ ඒකේ තියෙන අපිරිසිදු බව. ඒත් ඒ කාලේ හැටි එහෙමයි. ලෝකයේ දත් බෙහෙත් වල ගමන් මඟ වෙනස් වුණේ 1873 දී කෝල්ගේට් සමාගම මුලින්ම සුවඳවත් දත් බෙහෙත් වීදුරු බෝතලයක දාලා වෙළඳ පොළට එව්වාම. හැබැයි බෝතලෙන් දත් බෙහෙත් ගන්න එක හරිම අමාරු වැඩක් වුණා. මෙතනදී තමයි ඩොක්ටර් වොෂින්ටන් ෂෙපීල්ඩ් කියන වීරයා මතුවෙන්නේ. ඔහුගේ පුතා චිත්‍ර අඳින කෙනෙක්. පුතා සායම් ටියුබ් එකකින් මිරිකලා ප්ලේට් එකට ගන්නවා දැකපු ෂෙපීල්ට අපූර්ව අදහසක් ආවා. ඇයි අපිට දත් බෙහෙත් මෙහෙම ගන්න බැරි? මේ වගේ ටියුබ් එකකට දාලා ගන්න බැරි? 1892 දී ඔහු ලොව පළමු මිරිකන දත් බෙහෙත් ටියුබ් එක, එහෙම නැතිනම් කොලැප්සිබල් ටියුබ් එක ලෝකයට හඳුන්වලා දුන්නා. දත් බෙහෙත් වල අවසන් සහ වැදගත්ම වෙනස උනේ 1914 දී දත් බෙහෙත් වලට ෆ්ලෝරයිඩ් එකතු කිරීමෙන්. මුලින්ම මිනිස්සු මේකට බය වුණා. හැබැයි දන්ත වෛද්‍යවරු ඔප්පු කරලා පෙන්නුවා ෆ්ලෝරයිඩ් මගින් දත් දිරා යාම විශාල වශයෙන් අඩු කරනවා කියලා. 1950 ගණන් වෙනකොට සබන් වෙනුවට වඩාත් ආරක්ෂිත සෝඩියම් ලෝරිල් සල්ෆේට් වගේ දේවල් පාවිච්චි කරලා අද අපි දකින සිනිඳු ෆේස්ට් එක නිර්මාණය වෙන්නට පටන් ගත්තා. ඉතින් අද ඔබ ඔබේ දත් බුරුසුවට දත් බෙහෙත් ටිකක් ගන්නකොට මතක් කරගන්න මේ පුංචි ටියුබ් එක ඇතුලේ සැඟවිලා තියෙන්නේ අවුරුදු දහස් ගණනක මිනිස් පරිණාමය කියලා. අලු, බෙලිකටු සහ ලුණු වලින් පටන් ගත්තු ගමන අද මින්ට් රසයට ඇවිත් නතර වෙලා තියෙනවා. එහෙනම් අදට මම ඔබෙන් සමුගන්නවා. මගේ YouTube එක වැදගත් වුණා නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් නැවතත් අලුත්ම වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔබට සුවදායි දවසක් ප්‍රාර්ථනා කරනවා.